සුබ දවසක් යාළුවනේ. ඉතින් මේ තියෙන්නේ 16 පැකට් වල හිටවලා තියෙන මගේ බුලත් වගාව. පැකට් වල බුලත් හිටවලා තිබ්බට මේ පස් ප්‍රමාණය බුලත් වලට මදි. බිම තමයි බුලත් හිටවන්න ඕන. මම මේක හරියයිද කියලා බලන්න තමයි මේ වගේ හිටෙව්වේ. ඉතින් ලොකු අවුලකුත් නැහැ. සාමාන්‍ය විදිහට හැදිලා තියෙනවා. මම මේ පැකට් වල මුලට වැටහිර කොළ තමයි දාලා තියෙන්නේ. මේවා දිරාපත් වුණාම හොඳ පොහොරක් විදිහට ගන්න පුළුවන්. අපි බුලත් වලට රසායනික පොහොර දානකොට බුලත් පොහොර කියලා වෙනින් පොහොර කඩවල ගන්න තියෙනවා. පොහොර දානකොට අපි මෙන්න මේ පැකට් එක මෙහෙම හොඳට මුල්ලු කරගෙන වටේට බුලත් පොහොර ග්‍රෑම් 10ක් වගේ තමයි දාගන්න ඕනේ. මාසෙකට ග්‍රෑම් 10 ගානේ දෙපාරක් වගේ තමයි අපි පොහොර දාගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි පොහොර දාගන්න ඕන. පොහොර ටික දාගෙන ඉවර වෙලා මේ වැටහිරාතු ටික මම මෙන්න මේ විදිහට ආයමත් මේ දාගන්නවා. මේ වැටහිරාතු දිරාපත් වුණාම ඒ වගේ තියෙන පොහොර නිසා අපිට මේ බුලත් කොළ කහ පාට වෙන්නේ නැතුව තද කොළ පාටට තියාගන්න පුළුවන්.